කඳුළු වැල්ලේ කතාව 9 වන කොටස. නිදහස් ලොවකට. එදා රෑබෝ වනතුරු අප සිටියේ නොඉවසිල්ලෙනි. නිෂා කිහිප විටක්ම ඉර බැස යන වේගය ගණන් බැලුවේය. අපි දහවල් ඉතිරි කරන ලද රොටිය වේලාසනින්ම බෙදාගෙන අනුභව කොට රාමාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියමු. මදක් පමා වී පැමිණි රාමා රහස් මගකින් අප තොටුපොළ ළඟට කැඳවාගෙන ගියේය. ඒ වෙලේ පැවතුනේ තද අන්ධකාරයකි. ඔහු නැවතත් තොටුපොළ පිරික්සා කිසිවකු නොමැති බව සැකහැර දැනගෙන අප දෙදෙනාට මුණින් නවන ලද පරණ බෝට්ටුව තුළට රිංගා ගැනීමට උදව් කළේය. අපි ගොයින් දෙදෙනෙකු මෙන් බෝට්ටුව යටට රිංගා උනුන් නොපෙනෙන තරම් අන්ධකාරයක් රජ කළ බෝට්ටුව තුළ ගුලි වී සිටියමු. අප වෙනුවෙන්දෝ වැළපෙන සමුද්‍රයේ අඛණ්ඩ වේදනාත්මක ස්වරය අඳුර තුළින් ඇසේ. හමන සුළං දහරා බෝට්ටුවෙහි හැපී එහි සිදුරු තුළින් පැමිණ අපේ මුහුණු සිපගති. පැයකට පමණ පසු වැල්ල ක්‍රමයෙන් දොඩමළු වන්නට විය. ප්‍රනාන්දුගේ සහ ඇන්තනීගේ කටහඬ මට තවමත් වෙන් කර හඳුනාගත හැකිය. එදා තමාගේ අත්පා බැඳ මුව තුළට පාංකඩ ඔබා පැනගිය තැනැත්තා අද තමාට යාර කිහිපයක් නුදුරින් සිටින බව ඇන්තනී දැනගත්තේ නම් කුමකින් කුමක් සිදුවේදැයි මම ඔරුව යටට වී සිතුවෙමි. ඇන්තනීගේත් ප්‍රනාන්දුගේත් රළු ස්වරයන් වැඩකරුවන්ගේ දුබල ස්වරය මැඩගෙන නැගුණේය. තද පරුෂ වචන වලින් මෙන්ම වේවැල් පහරින්ද වහලුන් සංග්‍රහ ලබන අතර බෝට්ටුව යට සිටි අපගේ මහත් අනුකම්පාවට හේතු විය. වෙනදා ලොක්කා ඝන උඩු රැවුලකින් යුක්තව රන් මුදු වලින් සැරසුණු ඇඟිලිවරින් සරම කැස ගන්වමින් සිටි අයුරු මට දැනුද මැවී පෙනේ. එකෙනෙහිම කවුදෝ කෙනෙකු අප ඇතුළට වැදී සිටි බෝට්ටුව මතට නැගුණු බවක් දැනුනි. නිෂාගේත් මගේත් පපු කුහරයන්හි ගැස්ම පවා මොහොතකට නතර වූ වාසෙයි. නැගුණු තැනැත්තා රාමසාමියයි අපි මුලින් සිතුවෙමු. එහෙත් නැගුණු තැනැත්තා බෝට්ටුව මත සිට වැඩකරුවන්ට කරන ගෝරනාඩුවෙන් ඔහු ප්‍රනාන්දු බව හඳුනා ගතිමු. නිෂා බියෙන් මුසපත් වූවා වන්නට ඇත. තවත් මොහොතකින් අප හිසට උඩින් ඔබම ඔබගේ තැනැත්තාගේ පයක් ජරස්ගා බෝට්ටු පත්ලත් කඩාගෙන ඇතුළට ආවේය. එකෙනෙහිම ප්‍රනාන්දු කකුලත් ඇදගෙන කුණුහරපයක් කියමින් බිමට පැනගත්තේය. දිරාගිය බෝට්ටුවේ කෑලි මගේත් නිෂාගෙත් හිස මතට වැටුනි. බිමට බට ප්‍රනාන්දු දිරාගිය බෝට්ටුව පරීක්ෂා කරතැයි අපි බියෙන් වෙවුලමින් සිටියත් ඊට පසු කිසිවක් සිදු නොවිය. එහෙත් තොටුපොළ නිහඬවත්ම ප්‍රනාන්දුගේ කටහඬ පැහැදිලිව ඇසුනි. හරි ඔක්කොම ඵලයල්ලා දැන් කෑමට ඵලයල්ලා ක්‍රමයෙන් වහලුන්ගේ ഘോഷාවද කාවල්කාරයින්ගේ අනගුණද මැකී ගියේය. ඈතින් ඈතට නැසී යන වහලුන් වැනි වැඩකරුවන්ගේ පියවර හඬ අප තුළ ඇති කළේ දුම්නසකි. සෑමදාම ඔවුන්ට කෑම දුන්නේ කරවල පාටවා අවසානයේ රාත්‍රී 11ට පමණයි. රාමා කී අන්දමට තවත් ස්වල්ප වේලාවකින් බෝට්ටු පඳවන්නා සහ ඔහුගේ සහකරු පැමිණෙනු ඇත. ඊට පෙර අප දෙදෙනා කරවල මිටි අතර සැඟවී ගත යුතුය. අපි රාමාගේ උදව් ඇතිව රිංගු සිදුරෙන්ම ආපසු එළියට ආවෙමු. අප ඉක්මන් කළ යුතුයි. ඇතුළත පැවතුණු උද්වේගයත් ත්‍රාසයත් සතුටත් නිසා නිෂාගේ බෙලහීන සිරුර වඩාත් තදින් පෙවුලුවේය. අපි බෝට්ටුවට නැංගෙමු. පරිසරයේ කිසිවෙකු පෙනෙන්නට නැත. රාමා ඉතා කඩිසර ලෙස අප දෙදෙනා ගෝනිවලට දමා කරවල මිටි අතර සැඟවුවේය. බෝට්ටුව වෙළඳ තොටට ගොස් නවතා රියදුරු සහ අතවැසියා නිදාගත් පසු ප්‍රවේශමෙන් බැස සැඟවී යන ලෙසට උපදෙස් දුන් රාමා අපට සුබ පතමින් බෝට්ටුවෙන් බැස්සේය. ටික වේලාවක් ගත විය. රියදුරු සහ අතවැසියා පැමිණි බව අපට වැටහුණි. මොහොතකින් රියදුරා බෝට්ටුව පණ ගැන්නුවේය. එම හඬින් අපගේ ජීවිතත් පණ ගැන්වුණි. රාමා තවමත් වැල්ලේ සිටිමින් දුෂ්කර කාර්යයක් නිම කිරීමෙන් පසු දැනෙන ප්‍රීතියෙන් උද්දාම වෙමින් බෝට්ටුව දෙස බලා සිටිතයි මම සිතුවෙමි. පැය 2-3ක් පමණ බෝට්ටුව එක දිගට ගමන් කළේය. උස් පහත් වන රළ පෙලින් ඇලවෙන බෝට්ටුවේ කරවල මිටිවල බරින් අපි මිරිකුණෙමු. ඇතැම් විට මට හුස්ම ගැනීමටවත් නොහැකි විය.
කරවල ගඳත් අයහපත් වාතාශ්‍රයත් නිසා අප ගමන් කළේ අසීරුවෙනි. අවුරුදු ගණනක් තිස්සේ වියලුණු ඇටකටු සහ සමද ඇති අප දෙදෙනාත් කරවල මිටියත් අතර එතරම් වෙනසක් නැතැයි මට විටක සිතුනේය. අසනීපයෙන් පෙළුණු නිෂාගෙන් කිසිදු ශබ්දයක් නොමැත්තේ ඇයිදැයි මම විපරම් කර බැලුවෙමි. එසේ බැලූ මුල්වාරයේම තමාගේ වැහැරුණු අතින් නිෂා මගේ අත තදින් අල්ලාගත්තේය. පැය කිහිපයක් තිස්සේ මහා සමුද්‍රයේ පැද්දෙමින් නැලවෙමින් බෝට්ටුවේ වේගය ක්‍රමයෙන් අඩුවන්නට විය. මොහොතකින් ඇන්ජිමද කිහිපවරක් පණ ගසා නැවතුණි. බෝට්ටුව සෙමින් ඉදිරියට ඇදී ගොස් වැල්ලට අතගසා නැවතුණු බවක් මට දැනුනි. අපේ රාමාගේ උපදෙස් පරිදි බෝට්ටුකරුවන් නිදාගත් පසු හෙමින් සීරුවේ බැසීමට සිතුවෙමු. පැය භාගයකට පමණ පසු අපි ගෝනියෙන් පිටතට පැමිණියෙමු. නිෂාට බෝට්ටුවෙන් බැසීමට මා සංඥා කළේ බෝට්ටුකරුවන් ගැන සෝදිසි කිරීමෙන් අනතුරුවයි. පහළට බට ඉක්මනින් වෙරළේ මුවාවකට ගොස් සැඟවී සිටින ලෙසද මම වැඩිදුරටත් කීවෙමි. මා සිතුවාටත් වඩා හොඳින් නිෂා ක්‍රියාත්මක වූවේය. දැන් මාහට බයක් නැත. මා බෝට්ටුකරුවන්ට හසු වූවත් නිෂාට පේරියා හැකි. පසුව මමත් කඹපොට අල්ලාගෙන මුහුදු දියට පය තබනවත් සමගම බෝට්ටු ගරාදේ ගැට ගසා තිබුණු කඹපොටලිහි මහත් ශබ්දයක් නගමින් මා මුහුදු දියට ඇද වැටුණේය. මම වහාම කඹ කෑල්ලක්ගෙන කරවටයක් දියේ ගිලී බෝට්ටු පතුරට මුවා වුනිමි. ශබ්දයෙන් නවදිවුණු බෝට්ටු පදවන්නා අතවැසියාට කතා කළේය. මොකද්ද නඩරාජා ඒ සද්දේ? ගිහින් ටිකක් බලනවා. ඔවුන් සිතන්නට ඇත්තේ කරවල මිටියක් දියට වැටුණා කියා විය යුතුයි. හදිසියෙම විදුලි පන්දම් එලියක් දියට වැටුණි. මම හැකිතරම් බෝට්ටුවට මුවා වුනිමි. සේවකයා පැමිණ කරවල මිටි සෝදිසි කරනවා විය හැකි. මද වේලාවකින් රියදුරාට කතා කළ අතවැසියා කරවල මිටි ගණනෙහි අඩුවක් නැතැයි පැවසුවේය. මගේ ඇඟට ලේ ඉනුවේ එවිටයි. මම තවත් ටික වේලාවක් ඉතා අමාරුවෙන් අධික ශීතල උසුලාගෙන සිට සෙමින් වැල්ල දෙසට ඇදුනෙමි. නිෂා තරමක් ඔබ්බෙන් වූ පාළු ගොඩ නැගිල්ලකට මුවා වී සිටියේය. මගේ හිසෙන්ද වෙට්ටි කෑල්ලෙන්ද දිය බේරේ. නිෂා ඇති වූ ප්‍රීතියෙන් මා අල්ලා බදාගත්තේය. ඔහුගේ ඇඳුමෙන්ද දිය බේරේ. මම නිෂාගේ අත අල්ලාගෙන වහවහා තරු සහන් එළිය නිසා යන්තම් පෙනෙන සුදු වැලි තලාවේ ඔස්සේ ඉදිරියට දිවෙමි. ඇඳ සිටි තෙමුණු වෙට්ටි කෑල්ලි දෙක කුලේ එතෙමින් ගමනට තරමක් බාතාගලේය. සුළඟින් වර්ධනය වන අධික ශීතල නිසා අපි සට ගා වෙවුළුවෙමු. වැල්ලේ තරමක් දුර නිහඬව ගිය අපට රාමා විසින් කියන ලද කරත්ත පාර යන්තම් පෙනුනි. අපි දෙදෙනා හැකි උපරිම වේගයෙන් ඉදිරියට දීවෙමු. ඇතැම් විට අපේ දෙපා පටලැවිනි. නිෂා කිහිපවරක්ම පය පැටලී බිම වැටුනි. වැටුණු පළමු දෙවැනි වර ඔහු තනිවම ස්වශක්තියෙන් නැගී සිටියත් තෙවැනි සහ සිව්වැනි වර මගේ ආධාරය නොමැතිව ඔහුට නැගී සිටින්නට නොහැකි විය. එතැන් සිටම නිෂා සමග සාමාන්‍ය වේගයෙන් ඇවිද ගියමි. අපි අප තුළ තිබූ ශක්තියකින් සැතපුම් දෙකක් පමණ ගමන් කළෙමු. හදිස්සියේම නිෂා නතර විය. ඔහු තවත් අඩියක්වත් යා නොහැකියයි පවසමින් හති දමමින් පාරේ හිඳගත්තේය. ඔහු හිමමෙන් ශීතල වී සිටියේය. ඔහු හුස්ම ගත්තේ ඇදුම රෝගියෙකු මෙනි. නිෂා ගිලන් වේදෝයි බියකින් මගේ සියො ළඟ ගිනි ගත්තේය. මම නිෂාට කතා කොට ඔහු ධෛර්යවත් කළෙමි. අප දැනට ජයග්‍රහණයක් ලබාගෙන ඇති නිසා සතුටු වන්නයි මම ඔහුට කියවෙමි. නිෂාගේ දෙමව්පියන් ගැනත් සොයිරු සොයරියන් ගැනත් ඔහුට මතක් කොට වදෙන් පොරෙන් ඔහුව නැගිටවාගත් මම සෙමෙන් ඉදිරියට ගෑටුවෙමි. මෙසේ ටික දුරක් පැමිණි මට එකවරම ඈතින් කණාමැදිරි එළියක් බඳු ආලෝකයක් පෙනුනි. එය ලාම්පු එළියක් විය යුතුයි. නිෂා අර බලන්නකෝ ලාම්පු එළියක් නේ. අඩ මානයක් නෑ. ඒකනම් ගෙදරක ලාම්පු එළියක්. නිෂාද තරමක සතුටක් පෙන්වීය. ඒත් ඔහු එය එක එල්ලේම විශ්වාස කළේ නැත. ඔහු කතා කළේ තරමක් බිය මුස්ස සැකේනි. ඒ අපි අල්ලන්න එන එළියක් වෙන්න බැරිද ලක්කී? නිෂාට පිස්සුද? අපිව අල්ලන්න එනවා නම් ඉතින් එන්නේ රාමසාමි විතරනේ. තෙපලමින් මම සිනාසුනෙමි. අප සෙමින් ඉදිරියට ඇදුනෙමු. තව ටික දුරක් යත්ම නිෂාගේ ඉතිරි ශක්තියත්
කෙමෙන් සිඳී යනු මට පෙනුනි. මම දුටු එළිය දැන් අතළඟයි. එය විහිදී ඇත්තේ කුඩා නිවසකිනි. මට ඉමහත් සතුටක් ඇතිවිය. මම නිශාවත් වත්තම් කරගෙන මිදුලට ගොස් කතා කළෙමි. පිලෙහි නිදා සිටි මැදි වයස්ගත පුරුෂයෙකු වහා නැගිට්ටේය. තලතුණා වියෙහි වූ කාන්තාවක්ද ගෙතුලින් එළියට ආවාය. අපි මේ පිලෙන් ටිකක් වාඩි වෙලා ඉන්නද? මගේ යාළුවාට හුඟක් මහන්සි. මම ඉල්ලා සිටියෙමි. ගෙමිහා කතා කළේ දැඩි කුතුහලයකිනි. ඔහු අපේ කේශාන්තයේ සිට පාදාන්තයේ තෙක් විපරමින් බැලුවේය. කොහේ ඉඳලාද ඔය දෙන්නා එන්නේ? අසමින් ගෙහිමියා අපට හිඳ ගැනීමට සැලැස්සුවේ අප දෙදෙනාගේ තදබල තෙහෙට්ටුව දැකීමෙන් විය යුතුයි. එක්පිති මම වතුර ටිකක් ඉල්ලා නිශාටද දී මමද වතුර බීවෙමි. කාන්තාව අපට බීමට තේ ටිකක් පිළියෙල කර දුන්නාය. නිශා එය පානය කොට දැඩි ලෙස වෙහෙසට පත්ව සිටි බැවින් නින්දට වැටුණේය. ගෙහිමියා අප පිළිබඳව තොරතුරු විමසුවේය. ගෙල දෙපසද ඉක්මවා යන පරිදි කෙස් සහ ලැලි රැවුලෙන්ද ඇති අප දෙස බැලුවේ විශ්මය මුසු කුතුහලයෙනි. මම සියලු තොරතුරු ඔහුට කෙටියෙන් කිවෙමි. මාද දැඩි ලෙස වෙහෙසට පත් වී සිටි නිසා ගෙහිමියා කතාව එතකින් නතර කොට පැදුරක් ගෙනවිද්දී මටද පිලෙහි නිදා ගැනීමට සැලැස්විය. පසුදා මා අවදි වන විට බෙහෙවින් දවල් වී තිබුණි. දුරාවාරයේ වුවත් ගෙවල් පිහිටි ගම් ගොඩක පැහැදිලි ඉර එළිය වැටි බබලන ආකාරය නැවත දැක ගැනීමට තරම් අපි පින් කළ ඇත්තන් වීමු. සමුද්‍ර ഘോഷාවේ කටුකත්වය ඇසීමෙන් හෙම්බත්ව සිටි මගේ දෙසවන විවිධ පක්ෂීන්ගේ නාදයෙන් පිනායයි. ගේක මුළු තැන්ගෙයින් නගින සුවඳ මම සතුටින් ආග්‍රහණය කළෙමි. නිශා තවමත් නිදාගත් වනම සිටි. අප දෙදෙනා ගත කළ අනන්ත වූ දුක්ඛම් කොටලින් පිරි අතීත ජීවිතය ගැන මතක් වන විට මෙවන් තත්වයක් උදා වේ යැයි අපි නොසිතුවෙමු. පාළු දූපතක වැලි තලාවක් මත දිග ඇදී මියෙන්නට තිබුණු ජීවිත දෙකක් මිනිස් පියසක ලෙන්ගතු පරිසරයකට අවතීර්ණ වී ඇත. මෙවන් තත්වයක් උදා කර දීමට ආධාර කළ රාමසාමි ගැන මා කෘතඥතාවයෙන් නොසිතන මොහොතක් නැත. හදිසියෙම ගෙදර කාන්තාව මට කතා කළාය. ඒ ඇමතීමෙන් මම එක්තරා කම්පනයකට පත්වෙමි. පුතා, ඇවිත් තියෙන විදිහකට මුකුත් කන්නකෝ. කෝ යාළුවා තාම නිදිද? දෙමාපියන් මිය යන විට මගේ වයස යන්තම් අවුරුදු 5කයි වැඩි හිටියෝ කියති. අම්මා මිය ගියාට පසුව මව් කෙනෙකු මට පුතා යයි ඇමතුවේ අදයි. මගේ ඇස කඳුලින් පිරී ගියේ මා නොදැනුවත්වමයි. මම අප පිළිබඳව සියලු පුවත් පැවසූ විට ඇය බෙහෙවින් දුක් වූවාය. විශ්මයෙන් ඇලලුනාය. අපේ යම් යම් ක්‍රියා සම්බන්ධයෙන් සතුටටද පත්විය. දින 2-3ක් ඉක්ම ගිය පසු නිශා යථා තත්ත්වයට පත් වූයෙන් අපි ඔහුගේ දෙමව්පියන්ට තොරතුරු දන්වා ලිපියක් යැව්වෙමු. එය ලැබුණු විගසම නිශාගේ දෙමව්පියන් ඔහු සොයා එන බව මම දැන සිටියෙමි. ඒ වන විට මම නතරව සිටි ගෙදර ගොවි මාමාට අත්පුදව් පිණිස හේමට යාම පුරුද්දක් කරගෙන සිටියෙමි. එහි ගිය මුල් දවසේම සරුපාසෙහි සුහුඹුල්ව වැඩිගෙන ආ බණ්ඩක්කා වම්බටු මෑ බඩ හිරුඟු ආදී කස්දුටු මගේ සිතට දැනුනේ අපූර්ව ප්‍රීතියකි. ගොවි මාමාගේ නිවසට පැමිණ දින කිහිපයකින්ම මම යලිත් ශරීර ශක්තියෙන් වැඩි සිටියෙමි. හේන්වල දඬුවැට ගැසීමේදීත් පරුමාන පළුගස් මුදුන්වල අට්ටාල බැඳීමේදීත් මම ගොවි මාමාට අත් උදව් කොට ඒ පිළිබඳව පළපුරුද්දක් ලබා ගත්තෙමි. ඔහු මා ගැන ප්‍රසාදයකින් සිටින බව දිනක් මාමා නැන්දා සමග කරන ලද කතෝපකථනයකින් මම දැනගත්තෙමි. ඕන් ඇස් වහක් කට වහක් වදින්න නෑ අම්මපා. ශරීර සත්‍ය වගේමයි ඕනම වැඩක් කරන්න පුළුවන් පිළිවෙලට අගේට වැටහෙනවා අය ගැටයට. මට මතක් වෙන්නෙම තනියා වින කරපු මගේ කිරිසප්පයමයි. ඒ දරුවත් දැන් හිටියනම් මේ වගේ ගැටයක් වෙලා නෑ. ඕකට ඉතින් විස්සෝප වෙන්න ඕනේ. ඔහේ ඉන්නේ අපේ තනි නොතනියටත් එක්ක දරු පැටියෙක්. හරි කතාවක් තමයි උඹලා කියන්නේ. විශ්වාසට ගන්න පුළුවන් ද කොළඹ රටේ අකුරු ශාස්ත්‍රය කරපු දරුවෙක්
මේ හද්දා පිටිසර වන්නි වනාන්තරේ කල දවසගේ වයි කියලා. ලෝකේ විශ්වාස කරන්න බැරි දේවලුත් සිද්ධ වෙනවනේ බොලා. මේ වන විට මගේ සිත හේන් ගොවිතැන් කෙරෙහි ඇදී ගොස් තිබුණි. ඒ බව ගොවි මාමාටද වැටහි ඇත. කොළඹට ගියොත් මට මාමා හමු වී නැවතත් ඉගෙනගත හැකිය. එහෙත් මුදල් හදල්ලත්තින් එතරම් සරු නොවුණු මාමාට කරදර කිරීමට මට සිත් නොදේ. එසේම මාමා කෙසේ වෙතත් නැන්දා මගේ පැමිණීම ප්‍රසාදයකින් පිළිගනීවිද? මා නිසා සමහර විට ඔවුන්ගේ පවුලේ සමාදානයට පවා බාධා සිදුවිය හැකියැයි මට සිතුනි. එහෙත් මාමාට මා ජීවත්ව සිටින බව දැන්විය යුතුයි. කඳුළු වැල්ලේ කතාව 10 වන කොටස. සමු ගැනීම. නිෂාගේ නිවසට ලියුම තැපැල් කොට දින 4කට පමණ පසු දිනක් ගොවි මාමාත් මමත් හේනේ වැඩපළ කරමින් සිටියදී හදිසියේම අපට ගෙදරින් පණිවුඩයක් ලැබුණි. කවුදෝ පිරිසක් අප හමු වීමට ගොවි මාමාගේ නිවසට පැමිණ සිටින බව පණිවිඩකරුවා කීවේය. මට ඇති වූ සතුටත් කුතුහලයත් ඉමහත්ය. නොඅනුමානවම ඒ නිෂාගේ දෙමව්පියන් විය යුතුයි. මගේ බලාපොරොත්තුව සඵල වී ඇත. සෙනෙහස දල්වාගත් දෑස් වලින් දෙමව්පියන් සොයුරු සොයුරියන් නිෂා වට කරගෙන සිටිනු මට මැවී පෙනුනි. විවිධ සිතුවිලි වලින් ගමන්ගත් මට නිවස අසලට පැමිණෙන තෙක්ම ඒ බවක් නොදැනුනි. මා මිදුලට පැමිණෙත්ම ස්තෝප්පුවේ මිදුලට බසිට නිෂා දුවවිත් මගේ අතින් අල්ලාගෙන මා හඳුන්වා දුන්නේය. පප්පා, මේ ඉන්න මගේ වීරයා. මෙයා තමයි ලකි. මෙයා තමයි මාවත් බේරගෙන කඳුළු වැල්ලෙන් පැන්නේ. කියමින් ඔහු මාවත් ඇදගෙන නිවසට ගොඩ විය. නිෂාගේ පියා ඉදිරියට විත් දැඩි සෙනහසකින් මා වැළඳ ගත්තේය. පුතාව දකින්න අපි ආසාවෙන් හිටියේ. ලකීගේ වීරකම් ඔක්කොම දැන් මෙයා මේ කීයේ හිටියේ. කියමින් නිෂාගේ මවද කතාවට හවුල් විය. පිරිසේ කවුරුත් මගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා බැලුවේ මගේ වීරත්වය විමසන්නක් මෙන්ය. පසුව නිෂා ඔහුගේ අක්කාත් නංගි මට හඳුන්වා දුන්නේය. ඔහු අද වෙනදාට වඩා විහිළුකාරයෙකු වී ඇත්තේ දෙමාපියන් මුණ ගැසීමෙන් හටගත් සතුට නිසා යයි මම සිතුවෙමි. දැන් මෙහෙම හිටියට ඒ කාලේ අපිට දූපතකුත් අයිති වෙලා තිබුණ නේද ලකි? අපි දෙන්නයි රිලේෂයි තමයි ඒ රජකම් කළේ. රජකම් කළත් ඒ කාලේ අපි කොණ්ඩේ බවාගෙන නියම දේශීය මිනිස්සු වගේ හිටියේ. මමද කීවෙමි. දූපත මතක් කරත්ම ඉදිරියට පැන කතා කළේ නිෂාගේ නංගි. අනේ අයියලා අර හිටිය වඳුරු පැටිය අරගෙන ආවේ නෑනේ. ඔයාට ඉතින් මතක් වෙන්නම නෑදෑයෝනේ. කියමින් නිෂා නැගණියට විහිළුවක් කළේ දෙමාපියන්ද සොයුරියන්ද සිනහ ගන්වමිනි. ගේන්නේ කොහොමද නංගි? ඌ කුණාටුවෙන් මැරුණනේ. අයියයි මමයි 99න් පණ බේරගත්තේ. මම නිෂාගේ නැගණියට කීවෙමි. කුණාටුව මතක් කරත්ම නිෂාගේ මව බෙහෙවින් දුක් වූවාය. 78 කුණාටුව එනකොට පුතාලා නැති වෙලා අවුරුදු 4කටත් වැඩි. ඒ මුළු කාලෙම අපි හිටියේ පපුවේ පත්තු වුණු ගින්දරෙන් පුතේ. ඒ වුණත් අපි කුණාටුවෙන් අනාථ වෙච්ච අයට පුතාව සිහි කරලා රෙදිපිලි කෑම જાති හැම මේ පළාත්වලට යවුවා. අනේ මමි අපිට නම් ඒ වයින් එක නූල් පොටක්වත් හම්බුන්නේ නෑ නේද ලකි? කියත්ම වේදනාව අමතක කර සියල්ලෝම සිනසුනේය. මා මව්පියන් නැති දරුවෙකු බව නිෂාගෙන් දැනගෙන සිටි ඔහුගේ දෙමව්පියෝ මා ඔවුන් වෙත කැඳවාගෙන යාමට බෙහෙවින් උත්සාහ කළහ. ලකී පුතා එන්න ඕනේ අපේ ගෙදර යන්න. අපට ඉන්නෙත් මේ 3 දෙනා විතරයිනේ. මම මාමගෙනුත් අහලා ලකීව මගේම දරුවෙක් විදිහට බලා ගන්නම්. නිෂාගේ පියා පැවසිය. ඒක නේනම් මෙච්චර කාලෙකුත් දුක් විඳලා තියෙද්දි අපි කොහොමද අපේ පුතා විතරක් ගෙදර කියන්නේ? ලකීව මෙහෙ දාලා?
නිෂාගේ මව ශෝකයෙන් අවංකව තෙපලාය. නිෂාගේ මව විසින් කරන ලද එම ප්‍රකාශයෙන් ගොවි මාමාගේ සිත පෑරුණු බවක් පෙනුනි. ලකී මහත්තයා කැමති නම් මේ හිටපුවාවේ. හැබැයි ඉතින් මේ හිටීම දුක් විඳීමක් කියලා නෝන මහත්තයා හිතනවා නම් ඒක වැරදි. ගොවිතැන්පත් කරන එක ලේසි නැති බව ඇත්තයි. ඒ වුණත් අපේ තුන් වේල කාලා ගම්බාර දෙයියන්ගේ පිහිටෙන් අතටත් කීයක් හරි ගන්නවා. අනේ මගේ කතාවෙන් එහෙම දෙයක් කියවුණා නම් සමා වෙන්න ඕනේ. මම මේ වගේ කරුණාවන්ත අම්මා තාත්තා කෙනෙක් ළඟ ඉන්න එක දුක් විඳීමක් වෙන්න කොහොමද? මං කිව්වේ අර කරවල වාඩි විඳ දුක් ගැන. කියමින් නිෂාගේ මව කනගාටුව පළ කළාය. ගොවි මාමා තමාගේ වත්කම් ආදිය පෙන්වමින් තව දුරටත් කතා කළේ මා නවතා ගැනීමට ඔහු වෙත ඇති සුදුසුකම් පෙන්වන්නාක් මෙනි. මට තියෙනවා මහත්තයෝ කුඹුරුවක් කර 10ක්. ගොඩ හේන් කීපයකුත් තියෙනවා. මේවා අපට කරන්න අත්උදව්කාරයෝ බොහොම ඕන වෙනවා. මගෙන් පස්සේ මේවා බලා කියා ගන්න පළ ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුත් මට නෑ. එහා පළුගස් මණ්ඩිය හදපු අලුත් ගේ වහලා දාලා තියෙන්නේ ඉන්න කෙනෙක් නැතුව. අපි තවත් වේලා කතා කරමින් සිටියමු. එම ප්‍රීති සමාගමෙන් පසු තේ පානය කොට සවස නිෂා ඔහුගේ මවත් පියත් අසල තිබූ නගරයට ගියෝය. ඔවුන් නැවත පැමිණියේ ගොවි මාමාටත් නැන්දටත් ඇඳුම් පිණිස රෙදිපිලිද නිෂාටත් මටත් මසානිම කරන ලද ඇඳුම් කට්ටල කිහිපයකුත්ද රැගෙනයි. හැන්දෑවේ නිෂාගේ පවුලේ කවුරුත් වැවෙන් නෑමට කැමැත්තක් දැක්වූ බැවින් අපි පළුගස් දමන වැවට ගොස් දිය නෑවෙමු. නා අවසන් වූ විට අපි වැව් බැම්මේ හිඳගෙන නොයෙකුත් තොරතුරු කතා කළෙමු. නිෂා අප විඳි දුක් ගැහැට විස්තර කර තිබුණත් මගේ වචනයෙන්ම ඒවා යළිත් ඇසීමට ඔවුහු බෙහෙවින් ආශා කළහ. ඔවුන්ගේ ලොමු දැහැගත්තේ දූපත කුණාටුවට හසු වූ අයුරු විස්තර කරන විටයි. දූපතේ සිට අන්ධකාර රාත්‍රියේ කඳුළු වැල්ලට ගිය ගමනත් සැඟවී සිට ඇන්තනී බැඳ දමා දූපතට පලා යාමත් ළමුන්ට සුරංගනා කතාවෙන් රසවත් විය. අඳුර විසින් වැවත් අපත් වසා ගන්නට සැරසුණු බැවින් අපි නිවස බලා පිය නැගුවෙමු. දි รา ගිය පළුගස් කිහිපයකට පසුබිම් වෙමින් සූර්යයා සූරත් පැහැයෙන් බැස යමින් තිබුණි. බටහිර අහසේ සන්ධ්‍යාලෝකය අන්ධකාරයත් සමග මුසු වීමට ආසන්නයි. වැව දෙසින් හමා එන සුළං සැපදායකයයි නිෂාගේ පියා පැවසිය. ෂා මොන තරම් සැපදායක සුළඟක්ද. අපේ නගරේ තියෙන විසදුම් කලවම් වෙච්ච හුලම් වගේද. කියමින් ඔහු ලය පිරෙනසේ සුළං ආශ්වාස කළේය. එහෙනම් ඉතින් ඔයාටත් තියෙන්නේ මෙහෙ නවතින එකනේ. නිෂාගේ මව විහිළු කළාය. පප්පා නවතිනවා නම් මාත් නවතිනවා. එතකොට මට පුළුවන් ලකී අයියත් එක්ක වැවේ පීනන්න යන්න. කියමින් නැගිනිය සුරතල් ලෙස සිනසුනාය. එහෙනම් ඉතින් අපිත් නවතිමු. කියමින් නිෂාගේ අක්කා මා දෙස බලා සිනසුනාය. අපි අමුත්තන්ට රාත්‍රී භෝජනය පිළියෙල කළේ ගොවි මාමාගේ අලුත් නිවසේ. එහි මැදසාලයේ ලොකු මේසයක් තබා පිළියෙල කොට පෙට්‍රල් ලාම්පුවක් දැල්වාගෙන එල්ලන ලදින් මුළු කාමරයම ආලෝකමත් විය. එදින රාත්‍රී භෝජනයට විශේෂයෙන් වල් ඌරු මස්ත පිළියෙල කොට තිබුණි. නිෂාගේ පියා ඒවා බෙහෙවින් ප්‍රිය කළේය. නැන්දා ළඟින් සිට පෙරැත්ත කරමින් පිරිසට සංග්‍රහ කළාය. පසුදා උදෑසනම ඔහු පිටත් වීමට සූදානම් විය. පළුගස් දමන වැව් ඉස්මත්තේ සිට වල් අලි බැලීමටත් ඊළඟ පාසල් නිවාඩුව ගත කිරීමට එන ලෙසත් අපි ඔවුන්ට ආරාධනා කළෙමු. ඔහු නොවරදවාම එන බවට පොරොන්දු විය. නිෂාගේ පියා මොටෝරිය නවතා තිබූ තැපැල් මහතාගේ නිවසේ නිෂාගේ පියා මොටෝරිය නවතා තිබුණේ තැපැල් මහතාගේ නිවසේ බැවින් අපි ඔවුන්ව ඇරලීමට එහි ගියෙමු. ගොවි මාමා විසින් අලුත් සහල් ගොනි භාගයක්ද එළවලු කිහිපයක්ද කාර්යයට දමන ලදී. නිෂා හඬමින් මගෙන් සමුගත්තේය. ගත වූ අවුරුදු කිහිපය තුළදී මා ඔහු රැකබලාගත් ආයාසයට කෘතඥතා වන්නාක් මෙන් ඔහු මා වැළඳගෙන සිටියේය. නිෂාගේ දෙමාපියන්ද
සොයුරු සොයුරියන්ද කඳුළු පිසුණු මම දුටුවෙමි. සියුම් වේදනාවක් මා තුළ දැනුණත් මම නොහැඬීමි. මම කාර්යය නොපෙනී යන තුරුම බලා සිටියෙමි. නිෂාද ඔහුගේ සොහොයුරියන්ද නොපෙනී යන තුරුම මට අතබැනුවෝය. මා තනි වීය යන අදහසක් මා තුළ පහළ විය. එකෙනෙහිම යමෙකු මගේ උරහිසට අත තබනවා දැනී ආපසු හැරී බැලුවෙමි. ඒ ගොවිමාමයි. අපි යමුද පුතා? මම ඔහුට කීකරු වීමි. මාත් නිෂාත් මුහුණ බෑ අත්දැකීම් ආශ්‍රයෙන් මෙම කතාව ලියා අවසන් කිරීමට මට මාස කිහිපයක්ම ගත විය. මෙය ලිවීමට මා පෙළඹවූයේ නිෂාගේ පියයි. සෑමදාම ගොවිමාමාත් සමග හේනට ගොස් පැමිණෙන මම පළුගස් දමන වැවෙන් තියනා අලුත් ගේ ඉදිරිපස කාමරයේ සිට කතාව ලියා අවසන් කළෙමි. ස්තුතියි.